හැබැයි මම මරුවට කරා ඈ. නන්නරු අරුවින ඵලය. ඔය හරි. හොඳට අන්න හරි යන්නේ ටික අන්නේ. හොඳට අතු ගන්න. ඔබ ගෙදර වැට්ට කවුරු හරි ගත්තද බං? සුපිරි ඩෑල්ලයක් ගෙනත් තින්න. යකෝ රොබෝ කෙනෙක්. කොහමද? රියල් වගේනේ. ඔබෝ කෙනෙක්? ඒ මරුනේ. මචං සල්ලි කියලා බැලුවට ගෙනාව බාන්න ගෙදර වැඩවල ඔක්කොම කරගන්න. ඒ විතරක් නෙමෙයි මචං උඹ අහලා තියෙනව නේද? අර බොරු කිව්වම කනට ගන්න රොබෝ ගැන. අම්මෝ මොත් එන්නේ වගේ සුපිරි ඩෑල්ලයක්. යාවද? වරෙන් ගන්න පෙන්න. ඒ රොබා මේන අලෝ කිව්ව ගමන් එනවනේ. දැක්කනේ. හරි ඒ වැඩක් නැහැ. අපි මොතෙන් චෙක් කරලා බලමු. ආහා. ඔන්න බලපන්. අපි දැන් මුගෙන් අහලා බලමු උඹ ගැන දෙයක්. උඹ හැබැයි බොරුවක් කිව්වොත් මූඹේ කරට ගහනවා නේ. ඔන්න රොබා උඹ හරියටම දැන් සතියකට කලින් මාව කපලා ගිහිල්ලා අරුන් ටිකත් එක්ක ආතල්ලක් දැම්මනේ. පිස්සුදා බං විකාරද? හරි බං සෝරි එදා මට යන්න වුණා. ඒකනේ කියන්නේ. තෝමත් තිරිසනේ. පොඩ්ඩක් හිටපන්. තව එකක් බලමු. රොබා. මම දැන් දවස් දෙකකට කලින් උඹේ රුපියල් 10000ක් කිව්වා මට ලොකු හදිස්සියක් කියලා. උඹ කිව්ව උඹ ගාව නැහැ කියලා. බොරුනේ. අඩෝ නෑ බං ඇත්තනම තිබ්බේ නෑ උඹ අම්මා බල්ලෙක් බං. මං හිතන් හිටියේ උඹ මගේ හොඳම යාළුවා කියලා. හරි තිබ්බා. උඹලට දුන්නාම ගන්න බෑනේ ඒකයි නොදුන්නේ. උඹලා නම් රියල් යාළුවෝ හොඳේ. ඒකත් පැත්තකට දාන්නකෝ. අද උදේ උඹට කෝල් එකක් ගාව මං හදිස්සියට කඩේට යන්න බයික් එකක් අර වරෙන් කියලා. උඹ ඒකත් මට කට් එක දැම්මරි මං මරිසියක් දාලා. අනේ නෑ බං ඒක නම් මගේ බයිකේ පෙට්‍රල් තිබුණේ ඒකයි. බලපන් උඹට බොරුවක් අතරින් ගියා ගන්න බෑනේ බං. උඹේ බයික් එකට කවද්ද මං පෙට්‍රල් ගාවේ. ඒක ඉලෙක්ට්‍රික් නේ. තිරිසන. හරි. දැන් වැඩක් නැහැ. මේ උඹට අමාරුත් එදිනේ කුටි කාලා කොබල. උඹට බොන්න මොකුත් අත දෙන්න ඉතින් නැහැ බං. ගෑණි ගිහිල්ලා බං ළමයාවත් අරගෙන පන්තියට. අයියෝ උඹේ ළමයා කිව්වා මතක් උනේ ඌ නම් උඹ වගේමයි. ඌ මාව දැක්ක දැන ඌ කියාගෙන යන්නේ බං. හරියකෝ ඉතින් එහෙම වෙන්නේ බෑයි. ඌ මගේම කොල්ලනේ. පුත්ත. චෙන් පැන්ඩුවේ මගේ ඉල්ලත් එක